hello වලට කොහොමද? ඉතින් මම හිතනවා වෙනද වගේම ඔයාලා සතුටින් පරිස්සමට ඇති කියලා. ඉතින් ඔන්න මාස ගානකට පස්සේ මට බ්ලොග් එකක් ගේන්න හිතුණා. බ්ලොග් එකක් ගේන්න ළමයි එඩිට් කරන්න තමයි වෙලාවක් නැත්තේ. නැත්තම් මම ගත කරපු සමහර දවස්වල මම මගේ ගැලරි එකේ මේ වෙනකොටත් ඒ වීඩියෝස් කරපු ටික නම් තියෙනවා. ඉතින් අද දවස ටිකක් ස්පෙෂල්. මොකද මම හිතන්නේ මම මගේ YouTube family එකත් එක්ක බෙදාගත්තේ නැහැ මගේ ජොබ් එක. ඉතින් මම අද වලට මගේ vlog එකෙන් පෙන්නනවා ලෙක්චරර් කෙනෙක්ගේ දවසක් ගත වෙන්නේ කොහොමද සහ මගෙන් ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තියෙනවා ලෙක්චරර් කෙනෙක් වෙන්නේ කොහොමද? එතකොට මොනවද බලන qualifications ඒ වගේ දේවල් වලට මම ලස්සනට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මගේ vlogs බලන කෙනෙක් නම් දන්නවා මම සාමාන්‍යයෙන් බ්ලොග් එකක් කරනකොට ජීවිතේට වැදගත් වෙන දෙයක් අනිවාර්යෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. අපි බලමු අද මම මොකක්ද ඔයාලත් එක්ක වැදගත් වෙන දෙයක් ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ කියලා. මුලින්ම මම කියන්නම් ලෙක්චරින් කියන ජොබ් එක සම්බන්ධයෙන් ළමයි මොන ජොබ් එකක් කරත් මම විශ්වාස කරන දේ තමයි ඒ ජොබ් එකට ඔයාට ආසාවක් නැත්නම් ඒ ජොබ් එක නිසා ඔයා කට්ටක් ගන්න කැමති නැත්නම් ජොබ් සැටිස්ෆැක්ෂන් කියන එක ඇති වෙන්නේ නැහැ කියන එක. සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා වල අපි දකින්නේ අපේ රිසල්ට් එක විතරයි. අපි ලස්සනට ඇඳගෙන ක්ලාස් එකට යනවා, අපි ලෙක්චර් එකක් කරනවා, අපි ෆොටෝ එකක් දානවා, අපි ළමයිත් එක්ක hina වෙලා ඉන්නවා. ඒත් ඒක පිටිපස්සේ තියෙන මහන්සිය, ස්ට්‍රෙස් එක, ඒ ප්‍රිපරේෂන් එක ගොඩක් අය දකින්නේ නැහැ. සාමාන්‍යයෙන් බහුතරයක් හිතන ලෙක්චරර් කෙනෙක් වෙනවා කියන්නේ සාමාන්‍ය ලේසි ජොබ් එකක්. පැය දෙකක් තුනක් උගන්වනවා. ඒ වගේ දෙයක් වෙන්නේ නැති කියලා. නමුත් ඒක එච්චරටම ලේසි දෙයක් නෙමෙයි. මොකද අපි ලෙක්චර් එකක් කරන කාලයෙන් සිලබස් එක බලනවා, නෝට්ස් හදනවා, ස්ලයිඩ්ස් ඩිසයින් කරනවා, ඇක්ටිවිටීස් ප්ලෑන් කරනවා, සහ ළමයිට තේරෙන විදිහට අප්ඩේට් වෙච්ච ඇක්ටිවිටීස් එක්සැම්පල්ස් අපි හොයනවා. සමහර වෙලාවට අපි එක ලෙක්චර් එකකට පැය ගාණක් තිස්සේ රිසර්ච් එකක් කරනවා. එතකොට විශේෂයෙන් සයිකොලොජි වගේ සබ්ජෙක්ට් එකක් උගන්වනකොට පොතේ තියෙන දේ කියවලා විතරක් හරියන්නේ නැහැ. මොකද මම සයිකොලොජි ලෙක්චරර් කෙනෙක් මෙතන ඉන්නවා නම් මේ vlog එක බලන සයිකොලොජි වලින් ලෙක්චරර් කෙනෙක් වෙන්න කැමති කවුරු හරි මේ vlog එක ඉවර වෙනකම් බලන්න. මොකද සාමාන්‍ය මනෝවිද්‍යාව වගේ විෂයක් අපිට තියරි විතරක් බේස් කරගෙන උගන්වන්න බෑ. අපේ රියල් ලයිෆ් එක්සැම්පල්ස්, කේස් ස්ටඩීස් නැත්නම් ප්‍රැක්ටිකල් ඇක්ටිවිටීස්, ඩිස්කෂන්ස් මේ හැම දෙයක්ම අපි ප්‍රිපෙයාර් කරගෙන තමයි ලෙක්චර් එකක් කරන්න ඕනේ. ඒක නිසා අපි ක්ලාස් එකක් පැය 3ක් වුණාට සමහර වෙලාවට අපි ඒ පැය 3ට ලෑස්ති වෙන්න පැය 6ක් 7ක් තිස්සේම ප්‍රිපෙයාර් වෙනවා. ඉතින් මගේ දවස ගොඩාක් වෙලාවට පටන් ගන්න ළමයි ලැප්ටොප් එකත් එක්ක අපි ඊමේල් චෙක් කරනවා, ළමයිගේ මෙසේජ් වලට රිප්ලයි කරනවා, අසයින්මන්ට් සබ්මිෂන්ස් බලනවා, නැත්නම් ලෙක්චර් මැටීරියල්ස් අප්ඩේට් කරනවා. ඒ විදිහට තමයි අපේ සාමාන්‍ය දවසක් පටන් ගන්නෙ. ඒ වගේම මම තව දෙයක් කියන්න ඕනේ. අපි අපේ ජොබ් එක කරනවා වගේම ළමයි අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ පර්සනල් ලයිෆ් එකත් බැලන්ස් කරගන්න. මොකද ජොබ් එක කියන්නේ ජීවිතේම නෙමෙයි. ඉතින් ගෙදර වැඩ කරන්න ඕනේ, අපි රෙස් කරන්න ඕනේ, අපි අපේ ෆැමිලි එකත් එක්ක ඉන්න ඕනේ, සහ අපි අපේ යාළුවන්ට වගේම අපි ආදරය කරන අයත් එක්ක එකට ඉන්න වෙලාවක් වෙන් කිරීම අත්‍යවශ්‍යයි. මොකද සමහර වෙලාවට අපිට අපි අපේ ගෙදර අය වෙනුවෙන් වෙන් කරන වෙලාවල් පෝස්ට්පෝන් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා පුළුවන් හැම වෙලාවෙම මේ වර්ක් ලයිෆ් එකත් එක්ක ඔයාලගේ පර්සනල් ලයිෆ් එක බැලන්ස් කරන්න පුරුදු වෙන්න. මගේ කීප දෙනෙක්ම ඇහුවා, විශේෂයෙන් මගේ යාළුවා ඇහුවා ලෙක්චරර් කෙනෙක් වෙන එක ලේසිද කියලා. මගේ උත්තරේ නැහැ. මොකද ලෙක්චර් එක කියන්නේ ලෙක්චරර් කෙනෙක් වෙනවා කියන්නේ හරි ලස්සන ප්‍රොෆෙෂන් එකක් ළමයි. සහ මම විශ්වාස කරනවා ගෞරවයක් තියෙන ප්‍රොෆෙෂන් එකක්. එතකොට එහෙම ගෞරවයක් ලැබෙන ප්‍රොෆෙෂන් එකක් කරන්න ලේසි නැහැ. සමහර වෙලාවට ඔයාට ඒ සබ්ජෙක්ට් එකේ දැනුම තිබ්බා කියලා ඔයාට ලෙක්චරර් කෙනෙක් වෙන්න බැහැ ළමයි. ටීචින් ස්කිල්ස් තියෙන්න ඕනේ, කමියුනිකේෂන් ස්කිල්ස් තියෙන්න ඕනේ, පේෂන්ස් තියෙන්න ඕනේ, එම්පති තියෙන්න ඕනේ, සහ ඔයාට ටයිම් මැනේජ්මන්ට් එක වගේම හැමදාම ඉගෙන ගන්න කැමති කෙනෙක් වෙන්න ඕනේ.
මොකද ලෙක්චරර් කෙනෙක් කියන්නේ තමන් ඉගෙන ගන්න එක නවත්තන එක නෙමෙයි. ළමයිට දෙයක් උගන්වනවා වගේම ලෙක්චරර් කෙනෙක්ගේ ජීවිතේත් හැමදාම දේවල් එයා ඉගෙන ගන්නවා. මොකද ඔයාලා මම ඔයාලට එහෙම කියන්නේ අදටත් මම මගේ ජොබ් එක කරන ගමන් තාමත් මම ඉගෙන ගන්න නිසා. මොකද මට ඕනේ ඊයේ හිටපු මට වැඩිය හෙට මගෙන් බලාපොරොත්තු වෙන මගෙන් ඉගෙන ගන්න ළමයිට වැඩිපුර යමක් දෙන්න. අනිත් දේ තමයි ළමයි ලෙක්චරර් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් නම් ඔයා තේරුම් ගන්න ඕනේ තව දෙයක් තමයි හැම ළමෙක්ම එක වගේ නෑ කියන එක. මොකද ළමයි එක් විදිහට තමයි දේවල් ඔබ්සර්ව් කරගන්නේ. සමහර ළමයිට අපි කියන දේවල් ඉක්මනට ඔලුවට යනවා. හැබැයි සමහර දෙනෙක්ට අපිට තව ටිකක් වැඩිපුර එක්ස්ප්ලේන් කරන්න වෙනවා. කෙනෙක් කොන්ෆිඩන්ට් වෙනවා වගේම තව කෙනෙක් සයිලන්ට් විදියට ලෙක්චර් එකේදී ඉන්නත් පුළුවන් ළමයි. ඒ වගේම තමයි අපි දන්නේ නැහැ අපේ ලෙක්චර්ස් වලට එන ළමයිට සමහර වෙලාවට යාළගේ පෞද්ගලික ජීවිතයේදී ප්‍රශ්න තියෙන්න පුළුවන්. සමහර විට යාළගේ මානසික සෞඛ්‍යයත් එක්ක ස්ට්‍රගල් එකක ඉන්නකොට වෙන්න පුළුවන් මෙයාලා මේ ඉගෙන ගන්න එන්නේ. ඒ නිසා ලෙක්චරර් කෙනෙක් කියන කෙනාගේ රෙස්පොන්සිබිලිටි එක පාඩමක් උගන්වලා එතනින් ඉවර වෙන්නේ නැහැ ළමයි. අපිට වෙනවා සමහර වෙලාවට ඒ ළමයිගේ කතාව අහන් ඉන්න, ළමයිව මොටිවේට් කරන්න, ළමයිව තේරුම් අරගෙන වෙනම එයාලට පොටෙන්ෂල් එක මතක් කරලා දෙන්න. මොකද උගන්වනවා කියන්නේ ලකුණු ලැබෙනවා කියන එක විතරක් නෙමෙයි. ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ඉන්ෆ්ලුවෙන්ස් එකක්. මොකද මම පෞද්ගලිකව මට මේ ජොබ් එක ලැබීම සම්බන්ධයෙන් ලොකු සතුටකින් තමයි ඉන්නේ. ඒකට මං එහෙම කියන හේතුව තමයි මං ඔයාලට දැන් පෙන්නන්න පොඩි ඉමේජස් වගේක් ඇයි මම මගේ රස්සාව ගැන සතුටින් ඉන්නේ කියලා. ඔයාලට දැන් තේරෙන්න ඇති ඇයි මම මෙච්චර පුනපුනා කිව්වේ මම මගේ ජොබ් එක සම්බන්ධයෙන් සැටිස්ෆයිඩ් වෙලා ඉන්නේ සහ සතුටින් ඉන්නේ ඇයි කියන දේ සම්බන්ධයෙන්. තව ප්‍රශ්නයක් තමයි ළමයි ලෙක්චරර් කෙනෙක් වෙන්න මොනවද ක්වොලිෆිකේෂන්ස් ඕනේ කියන එක. ඇත්තටම ලෙක්චරර් කෙනෙක් වෙන්න එකපාර බෑ. ඒකට ඔයා යන්න කැමති ෆීල්ඩ් එකත් එක්ක වෙනස් වෙනවා. එතකොට මම මේ කියන හැමදේම අයිති වෙන්නේ ළමයි සයිකොලොජි කියන ෆීල්ඩ් එකෙන් ලෙක්චරර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට. මොකද මම අනිත් ෆීල්ඩ්ස් ගැන දන්නේ නැහැ. සාමාන්‍යයෙන් බලනකොට මුලින්ම අපි කැමති විෂය ශාස්ත්‍රය හොඳ අධ්‍යාපනික පසුබිමක් අපි හදා ගන්න ඕනේ. ඩිප්ලෝමා එකකින් පටන් අරගෙන හය ඩිප්ලෝමා අපි කියන HND කියලා ඩිග්‍රී එක මාස්ටර්ස් PhD දක්වාම අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි education qualifications තිබිලා විතරක්ම හරියන්නේ නැහැ. අපි අපේ දැනුම අප්ඩේට් කරගෙන යන්න ඕනේ. workshops, professional training, certifications, researches, practical experiences මේ කියන හැම දේ තුලින්ම තමයි අපිව හොඳ educated කෙනෙක් බවට පත් කරන්නේ. තවත් වැදගත් දෙයක් තමයි ළමයි මේ අත්දැකීම කියන එක. සමහර අය volunteer මේ දේ කරනවා, training sessions කරනවා, workshops කරනවා, counseling, industry experience හදා ගන්නවා. එතකොට මේ කියන හැම experience එකක්ම අපිට lecturer කෙනෙක් විදිහට grow වෙන්න විශාල බලපෑමක් තියෙනවා. ඊළඟට මම දන්නවා ඔයාලා අහන්න ප්‍රශ්නේ. ඒ තමයි කොහෙන්ද පටන් ගන්න කියන එක. ඒ කියන්නේ මම දැන් ඔයාලට මගේ ජොබ් එක ගැන කියලා මම සතුටු වෙන විදිහ කියලා ලෙක්චරර් කෙනෙක් වෙන්න විදිහත් පැහැදිලි කරාට පස්සේ ඔයාලා හයි සයිකොලොජි ෆීල්ඩ් එක ගැන කතා කරනකොට කොහෙන්ද පටන් ගන්න හොඳම තැන කියලා. ඉතින් මම රෙකමන්ඩ් කරන එකම තැන තමයි ළමයි IMBA ස්ක්‍රීන් කැම්පස් කියන්නේ. මනෝවිද්‍යාවට අලුතින් කෙනෙක් වුණත් තමන්ගේ ජර්නි එක පටන් ගන්න පුළුවන් ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම් එකේ ඉඳලා බැචලර්ස් ප්‍රෝග්‍රෑම් එක දක්වාම ඉදිරියට යන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ළමයි ඉගෙන ගන්න ගමන් ප්‍රැක්ටිකල් නොලෙජ් එක, අසයින්මන්ට්ස්, ප්‍රසන්ටේෂන්ස්, ෆීල්ඩ් එක්ස්පෝෂර් වගේ දේවල් ලැබෙන නිසා ඔයාගේ මේ ලර්නින් එක්ස්පීරියන්ස් එකට ගොඩක් වටිනවා. ඔයා IMBA ස්ක්‍රීන් කැම්පස් එකෙන් ඔයාගේ ජර්නි එක පටන් ගත්තොත්. ඒ වගේම තමයි මම තව දෙයක් කියන්න කැමතියි.
ක්වොලිෆිකේෂන් එකක් කියන්නේ සර්ටිෆිකේට් එකක් අරගෙන ෆ්‍රේම් කරලා බිත්තියේ එල්ලන එක නෙමෙයි. ඒ ක්වොලිෆිකේෂන් එකෙන් කොච්චර දැනුමක් ඔයා හදාගත්තද? ඒ ක්වොලිෆිකේෂන් එක නිසා කොච්චර මිනිස්සුන්ට වැලියු එකක් දෙන්න පුළුවන් වුණාද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ලෙක්චරර් කෙනෙක් වෙන හීන දකිනවා නම් අදම ඔයාලගේ පළවෙනි පියවර තියන්න. ඒ තමයි ඉගෙන ගන්න එක. මොකද ඔයා ඉගෙන ගන්න එක කවදාවත් නවත්තන්න එපා. හොඳ ලෙක්චරර් කෙනෙක් කියන්නේ මම විශ්වාස කරන විදිහට හොඳ ස්ටුඩන්ට් කෙනෙක්. ඇයි මම ඔයාලට IMBS ස්ක්‍රීන් කැම්පස් එක රෙකමන්ඩ් කරන්නේ? මනෝවිද්‍යාව හදාරන්න කැමති කෙනෙක් ඉන්නවා නම්, මේ සයිකොලොජි ෆීල්ඩ් එකට එන්න කැමති කෙනෙක් ඉන්නවා නම්, සමහර විට ඔයාට ඔයාගේ ජීවිතේම අරමුණක් එන්නේ නැති මම සයිකොලොජි ෆීල්ඩ් එකට එනවා කියන එක. සමහර වෙලාවට ඩිප්ලෝමා එක පටන් ගත්තට පස්සේ මනෝවිද්‍යාවට ආසාවක් එන අයත් ඉන්න පුළුවන්. ඔයාගේ ආසාව අරමුණ කොහොම වුණත් ඔයා යන්න කැමති ෆීල්ඩ් එකට උදව් වෙන්න IMBS ස්ක්‍රීන් කැම්පස් එකේ ලෙක්චරර්ස්ලා ලෑස්ති වෙලා ඉන්නවා. එහෙනම් මම කියන්නේ හේතුව තමයි මම විශ්වාස කරනවා ලංකාවේ හොඳම සයිකොලොජි ලෙක්චර් පැනල් එක ඉන්නේ IMBS ස්ක්‍රීන් කැම්පස් එකේ කියලා. මං වැඩි කතා කරන්න කැමති නැහැ. ඒකට හේතුව තමයි අනිවාර්යෙන් මන් දන්නවා ඔයාලා ඔයාලගේ ජර්නි එක IMBS ස්ක්‍රීන් කැම්පස් එකත් එක්ක පටන් ගත්තොත් අනිවාර්යෙන් ඔයා බැචලර්ස් දක්වා ගිහිල්ලා ඔයා මැනිෆෙස්ට් කරපු ඔයාගේ ලයිෆ් එක ඔයා ඇචීව් කරගන්නවාමයි. මොකද මට ඒ ගැන කිසිම ඩවුට් එකක් නැහැ. ඒ නිසා මනෝවිද්‍යාව මේ සයිකොලොජි කියන ෆීල්ඩ් එකකින් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ෆීල්ඩ් එක තෝරගන්න බැරිව ඉන්න කෙනෙක් නම් ඔයා දැම්මම අපිට කතා කරන්න. එතකොට අපිට පුළුවන් ඔයාට ගැළපෙන ෆීල්ඩ් එක මොකක්ද කියලා හොයලා බලලා ඔයාගේ ඇකඩමික් ජර්නි එකට උදව් කරන්න. ඒ නිසා මනෝවිද්‍යාව සයිකොලොජි ෆීල්ඩ් එකෙන් ගමනක් යන්න කැමති කෙනෙක් නම්, ජර්නි එකක් යන්න කැමති කෙනෙක් නම් මම රෙකමන්ඩ් කරන එකම තැන තමයි IMBS ස්ක්‍රීන් කැම්පස් එක. ඉතින් ළමයි ඔයාලා දැන් කරන්න ඕනි මොකද්ද? ඒ තමයි ඔයාට ඕනේ ජොබ් එක ගැන ඔයා හීන දකින්න. ඒ දේවල් ලියන්න. ඒ වෙනුවෙන් ඉගෙන ගන්න, ස්කිල්ස් හදා ගන්න. හැම දවසකම ඔයා ආස කරපු ඒ හීනට ටිකෙන් ටික හරි ලං වෙන්න. මොකද මැනිෆෙස්ට් කරන එක කියන්නේ ඉඳගෙන බලාගෙන ඉන්න එක නෙමෙයි. විශ්වාසයයි මහන්සියයි ඒ කන්සිස්ටන්සි එකත් එක්ක ගියාම තමයි ඔයා මැනිෆෙස්ට් කරපු ඒ හීනේ ඇත්ත වෙන්නේ. අද ඔයා කරන පොඩි කැපවීමක් හෙට ඔයාගේ ඩ්‍රීම් ජොබ් එකේ පළවෙනි දවස වෙන්න පුළුවන්. මොකද ඩ්‍රීම් ජොබ් එක කියන්නේ එකපාරට ලැබෙන දෙයක් නෙමෙයි. දවසින් දවස අපි අපිව ඩෙවලොප් කරගන්න ඕනේ, අලුත් දේවල් ඉගෙන ගන්න ඕනේ, ඔපචුනිටිස් හොයන්න ඕනේ සහ තමන්ගේ හැකියාවන් ගැන විශ්වාස කරන්න ඕනේ. මොකද යුනිවර්ස් එකට ඔයාගේ ඩ්‍රීම් එක කියන දේ විතරක් නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ ඩ්‍රීම් එක වෙනින් ඔයා කරන එෆර්ට් එකත් මේ යුනිවර්ස් එකට වැදගත් ළමයි. ඔයාට ලෙක්චරර් කෙනෙක් වෙන්න ඕන නම් ඉගෙන ගන්න, ලීඩර් කෙනෙක් වෙන්න ඕන නම් රෙස්පොන්සිබිලිටිස් ගන්න, සක්සස්ෆුල් වෙන්න ඕන නම් ඩිසිප්ලින් එක හදා ගන්න. මොකද ඩ්‍රීම් එකක් තියෙන එක ලස්සනයි. ඒ ඩ්‍රීම් එක වෙනුවෙන් වැඩ කරන එක තවත් ලස්සනයි. අනිවාර්යෙන් දවසක ඔයා කියයි මම කවදාවත් අත්හැරපු නැති නිසා තමයි අද මම මෙතන ඉන්නේ කියලා. හරි, මම හිතනවා ඔයාලගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට හරි ලෙක්චරර් කෙනෙක් වෙන්න හිටපු කෙනෙක්ට ලොකු ඉන්ස්පිරේෂන් එකක් එන්න ඇති මගේ මේ චූටි කතාවෙන්. තව මොනවා හරි දැනගන්න තියෙනවා නම් ලෙක්චරින් ජොබ් එක සම්බන්ධයෙන් කමෙන්ට් එකක් දාන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හැමෝම පරිස්සමට සතුටින් ඉන්න.